කාර්මික ශේෂ්ත්‍රයේ උරුම පිරිමි අයට විතරද? කාන්තාවන්ට උරුම නැද්ද? පියාගේ අඩිපාරේ යන දිරිය දිනයක් ගැන කතා කරන්න තමයි අපි අද ආවේ. රංගිකා යිශ්වාරි රත්නසේකර හොරණ හඳපාංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇගේ පියා යතුරුපැති අලුත්වැඩියා කරන ශිල්පියෙක්. ඔහු බොහෝ කලක් යතුරුපැති අලුත්වැඩියා කරමින් සිය පවුල රැකගත්තා. ඔහුගෙන් පසු මෙම ව්‍යාපාරය අභාවයට යන අයුරුදුටු රත්නසේකරගේ දියණිය රංගිකා සියල්ල පසක දමා ව්‍යවසායිකාවක වීමට අදිෂ්ඨාන කරගත්තා. උපාධිධාරණයක ලෙස වෙනත් වෘත්තියක් තෝරා ගැනීම සඳහා ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණද පියාගෙන් ලද ආభాෂයත් සමග යතුරුපැති අලුත්වැඩියා කරන ව්‍යවසායිකාවක බවට ඇයපත් උනේ මෙවන් පරිසරයක් තුලයි. අද වන විට ඇයට මෙම ශ්‍රේෂ්ඨය පිළිබඳ බොහෝ දැනුම පවතිනවා. මම පාසල්ගේ හොරණ ප්‍රජාපති බාලිකා විද්‍යාලයට සහ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට සස් අධ්‍යාපන කටයුතු සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය කළා. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන ග්‍රීස් පාඨමාලාවක් කළා. ඒ කරලා ඉවර වෙලා ඒ කරන අතරතුරත් මම චුට්ට තාත්තෑ මේ දේවල් වලට සම්බන්ධ වුණා. පොඩි කාලේ ඉඳන් වාහනයක් ගෙදර තිබුණා. ඒ හින්දා ඒ වතපත ගාලා ඒ දේවල් කළා. ඊට පස්සේ ඒ ටික ගිහින් ඉවර වෙලා කොහොම කළා තාත්තා මාව මේ පැත්තට යොමු කරන්න එයාගේ ආසාවක් එහෙම තියෙන්නේ නැති මං හිතනවා එහෙම. ඒ හින්දා ඉතින් එහෙම ටික හුරු වෙලා තමයි අන්තිමට ස්ථිරව මේක තාත්තා ව්‍යාපාර කටයුතු තාත්තා කොහේ ගියත් මොනවා කළත් මාව එක්කගෙන ගියා. ඊළඟ බොළඳයි තමයි අපි ඒකට කොයි සමහර තැන්වලදී එහෙම තියනව නැතුව නෙමෙයි. අපිට හිතුවොත් සාමාන්‍යයෙන් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් අර මෙතන මම හිටියයි කියලා මම එහෙම දේවල් කරා කියලා ඒ තැනට ඕනි හැටියට අපි ඉන්න දැනගන්නවා නම් ඒක මං හිතන්නේ ලොකු බලපෑමක් වෙයි කියලා. උත්සාහය කැපවීම හැමදේම තියනවා නම් මං හිතනවා සාර්ථක ගමනක් යන්න පුළුවන් ඒ කියලා. ඉතින් මේ ව්‍යාපාරයේ ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පටන් අරගෙන කරගෙන යනකොට මෙයා ඉතින් ඉගෙන ගත්තා වුණාට මට තේරුණා ඉතින් ඉගෙනගෙන ඒ වගේ දෙයක් කරනකොට වැඩි වටිනකමක් තියෙනවා තමන්ගේ දේ රැකගෙන තමන්ගේ දේ පවත්වාගෙන යන වටිනවා කියලා. ඒකින්ද මෙයාත් ඇහිලා ඉතින් සහයෝගය දීලා උපරිමයෙන් සහයෝගය දීලා මෙයා ඉගෙන ගත්ත මට වැඩි දක්ෂ විදියට. දැන් කරනවා මම නැති වුණත් මම ඔය ගෙදර නෑ. හුඟක් වෙලාට එක දෙයක් තුළ යනවා ඉදින් කියන්නේ. මෙයා ඉතින් පවත්වාගෙන යනවා. සුන්දරත්වය ගැන නිරන්තරයෙන් හිතන අපි අතරේ යකඩත් එක්ක හරියට ඔට්ටු වෙන දිරිය කාන්තාවක් ඇය. ඉතින් කාන්තාවන් වෙච්ච අපට මොනවද කරන්න බැරි?